නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමන්ති. අද දවසේ මෙම උතුම් සදහම් දේශනාවේ ප්‍රතිපර දායකත්වයේ දරන්නේ ගාල්ල නාගොඩ මූලන පාරේ අමුන්දර පදිංචි විශ්‍රාමලත් ආචාර්යිනි එල්.එම්. ගමගේ මහත්මිය ඇතුළු දරුවන් විසින්. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපිට ඊටාම කලාතුරකින් තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ඒ කලාතුරකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ විශේෂයෙන්ම අපට බුදුරජාණන් වහන්සේලා කලාතුරකින් පහළ වන නිසායි. හැම කාලෙම බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙන්නේ නැහැ. ඒ වගේම අපට මනුෂ්‍ය ජීවිතයත් හැමදාම ලැබෙන්නේ නැති දෙයක්. සංසාරේ කල්ප කෝටි ගණන් විවිධ තැන්වල උප්පත්ති ලැබපු අපිට මේ ජීවිතේදී වාසනාව භාග්‍ය උදා වෙලා තියෙනවා මේ මනුෂ්‍ය ජීවිතයට පැමිණෙන්න. ඒ මනුෂ්‍ය ජීවිතයට පැමිණුණාට පස්සේ ඒ ජීවිතේ සම්පූර්ණයෙන්ම ආලෝකමත් වෙන්න අවශ්‍ය කරන උදාර සම්පතක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොලැබෙන්න අපිට කවදාවත් අපේ ජීවිත ආලෝකමත් කරන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොලැබී ගියාම අපේ අය හිතන්නේ අපි කල යුතු වෙන්නේ මුදල් හම්බ කිරීම පමණයි. නිලතල ගැනීම පමණයි. බලය ලබා ගැනීම පමණයි. ජනප්‍රිය වීම පමණයි. ඒ වගේම හතරමායෙන් පරිස්සම් කර ගැනීම පමණයි. මේ වගේ අදහස් මාලාවක් තමයි මේ සාමාන්‍ය කෙනෙකුට පැමිණෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් සමගම උන්වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමත් සමගම පින්වත් අයට ඉගෙන ගන්න ලැබෙනවා මේ සංසාරික ජීවිතය පිළිබඳවත් සංසාරික එතකොට තමයි ඒ කෙනාට මේ ධර්මය විසින් පිළිසරණ වෙන්නේ. ඒ ධර්මයේ විසින් ඒ කෙනාට තමන්ගේ ජීවිතය ආලෝකමත් කර ගැනීම සඳහා උපකාර කරන්නේ එතකොටයි. එතකොට අපි ධර්මය වැළඳ ගන්න ඕන. නැත්තම් ධර්මයේ පිළිසරණ කරගන්න ඕන. එහෙම නැත්තම් අපි ධර්මයේ සරණ යන්න ඕන. ඒ ධර්මයේ සරණ ගියාට පස්සේ අපිට ඒ ධර්මයෙන් පාඩම් ගණනාවක් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ ඉගෙන ගන්න ලැබෙන පාඩම් අතර ප්‍රධාන පාඩමක් තමයි මේ දෙමව්පියන්ට සැලකීම කියන පාඩම. ඉතින් අපි කල්පනා කරා අද දවසේ මේ පින්වත් අයට දෙමව්පියන්ට සැලකීම කියන පාඩම ගැන තවදුරටත් කරුණු කාරණා උගන්වන්නට කියලා දෙන්නට ඕන කියලා. මේ ලෝකේ පහළ වෙච්ච ශාස්ත්‍රූන් වහන්සේලා අතර මේ දෙමව්පියෝ ගැන හරියටම අවබෝධ කරගත්තු, දෙමව්පියන්ගේ වටිනාකම දැකපු, දෙමව්පියන්ට ඒ වගේම ආදර්ශයෙන්ම ලෝකයට සලකලා පෙන්නපු වෙනස් ශාස්ත්‍රවරයෙක් ඉන්නවද කියලා කියන්න බෑ අපේ බුදුරජාණන් වහන්සේ තරම. උන්වහන්සේ ඒ තරමට තමන්ගේ දෙමව්පියෝ කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන්, අනුකම්පාවෙන්, ස්නේහයෙන් කටයුතු කරපු උතුම්ම ශාස්ත්‍රඥ වහන්සේ. දැන් බලන්න තමන්ගේ පිය රජුරු ඒ සුද්ධෝදන රජුරෝ වෙනුවෙන් උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ අවස්ථා 4කදී ධර්ම දේශනා පවත්වලා ඒ පිය මහ රජතුමාව උතුම් නිවන් මඟට යොමු කළා. ඉතින් ඊට වඩා පුතේකට තාත්තා කෙනෙකුට දෙමව්පියෙකුට කරන්න දෙයක් නැහැ. දැන් ද්වින්නාහම් භික්කවේ න සුප්පතිකාරං වදාමි කතමේ ද්වේ මාතුච්ච පිතුච්ච කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ දෙමව්පියන්ට කරන ලද උපකාර වලට ප්‍රතිඋපකාර කරලා අවසන් කරන්න බෑ කියන කාරණා උන්වහන්සේ සඳහන් කළා. ඒක තව ටික විස්තරාත්මකව ඉගෙන ගන්න ඕන. එහිදී උන්වහන්සේ කියලා දුන්නේ
අම්මවයි තාත්තවයි කරේ තියාගෙන යම් කෙනෙකුට පුළුවන් අම්මවයි තාත්තවයි බිමට බස්සවන්න නැතුව ඒ අම්මවයි තාත්තටයි කන්න බොන්න දිදි ඒ වගේම නෑවීම මූණකට සේදීම් වැසිකිලි කැසිකිලි කරන එක පවා කර උඩම තියාගෙන බස්සවන්න නැතුව උපස්ථාන කරන්න පුළුවන් අවුරුදු 100ක්. හැබැයි තමන්ට අම්මයි තාත්තයි කරපු උපකාරවලට ප්‍රතිඋපකාර කරලා අවසන් කරන්න බෑ කිව්වා. එහෙම කරාට. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපි කොහොමද අපේ අම්මටයි තාත්තටයි සලකලා ඉවර කරගන්නේ? එතකොට බුදුරජාන් වහන්සේ සඳහන් කළා යම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මිත්‍යා දෘෂ්ටික නම් ඒ මිත්‍යා දෘෂ්ටික අම්මවයි තාත්තවයි සම්මාදිට්ඨියට ගෙනාවොත් තමන්ගේ ණය නිදහස් වෙනවා කිව්වා. යම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලෝභ නම් ඒ ලෝභ අම්මවයි තාත්තවයි පරිත්‍යාගශීලී කරොත් අන්න තමන්ගේ ණය නිදහස් වෙලා යනවා. යම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දුස්සීල නම් ඒ දුස්සීල අම්මවයි තාත්තවයි සීලවන්ත කරොත් අන්න තමන්ගේ ණය නිදහස් වෙලා යනවා. ඒතර ඔන්න ඔය විදිහට අපේ ණය වලින් නිදහස් වෙන ක්‍රමයකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනුවම් පාන්න පෙර උන්වහන්සේ බැලුවා තමන්ගේ ආදරණීය මෑණියන්ගේ තත්වය කොහොමද කියලා. බලනකොට ආදරණීය මෑණියෝ ඒ වන විටත් මිත්‍යා දෘෂ්ටිකවයි හිටියේ. එතකොට සාරී බැමිණිය අදහන්නේ මහා බ්‍රහ්මයාව. එතකොට සරියුත් මහරහතන් වහන්සේ කල්පනා කළා අනේ මගේ මෑණියෝ මම මෙච්චර ධර්ම සේනාපති මහා ප්‍රඥාවන්ත වෙලා හිටියට මෑණියෝ මිත්‍යා දෘෂ්ටිකයිනේ. මෑණියෝ බැරි වෙලාවකන් මැරුණොත් යන්නේ නිරේ. එක්කෝ තිරිසන් ලෝකේ. ඒ නිසා මෑණියන්ට ධර්ම දේශනා කළා මෑණියන්ව සුගතියේ පිහිටවන්න ඕන ධර්ම අවබෝධයට උපකාර කරන්න ඕන කියලා වැඩම කළා උන්වහන්සේගේ ග්‍රාමයට. වැඩම කළ රාත්‍රී කාලේ වැඩ ඉන්නකොට එකපාරටම මේ මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් දෙවි දේවතාන් වහන්සේලාට පවා ප්‍රශ්න ඇති වුණාම වැඩම ඔය දෙවිවරුත් වැඩම කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙන. මට රාත්‍රී කාලේ වඩින්නේ 10න් පස්සේ. ඉතින් එහෙම වැඩම කරපු අවස්ථාවකදී ඔන්න දැන් උන්වහන්සේ වැඩ ඉන්න වෙලාවේදී ඔන්න එකපාරටම වැඩම කරා මේ ශක්‍ර දේවේන්ද්‍රයන්. මහා ආලෝකයක් පහළ වුණා ඒ ප්‍රදේශයට. නිවසට ආවා. ඊට පස්සේ අර මෑණියෝ ඇවිල්ලා ඇහුවා පුතේ නෑ අම්මා දන්නේ මේ පුතා කියන්නේ ලේසිපාසු පුතෙක් නෝන වගේ. දැන් අම්මා දන්නේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය. ඒ වගේම දකුණ ශ්‍රාවක ධර්ම සේනාපති කියන කාරණා ගැන අම්මට එච්චර තේරුමක් නැහැ. ඊට පස්සේ පුතේ අර කවුද මේ එකපාරටම ආලෝකයක් පහළ වුණේ කියලා ඇහුවා. ඒ අම්මේ ශක්‍ර දේවේන්ද්‍රයන් කිව්වා. නිකන් එච්චර ගානකට ගන්න නැතුව ශක්‍ර දෙවියෝ කියලා කිව්වා. ඊට ගියා යන්නේ ඒක අහලා. ආපහු ටික වෙලාවකින් ආපහු ආලෝක ධාරා 4ක් පහළ වුණා. ඊට පස්සේ දුවගෙන ඇවිල්ලා ඇහුවා පුතේ ඒ කවුද? ඒ සතරවරන් දෙවිවරු කිව්වා. ඒත් ආපහු ගියා යන්නේ. ඊට පස්සේ ආයෙ ටික වෙලාවකින් මහා ආලෝකයක් පහළ වුණා. ඒ බලනකොට මහා බ්‍රහ්මයා. ඊට පස්සේ දුවගෙන ඇවිල්ලා ඇහුවා පුතේ කවුද ඒ දැන් අර විශාල ආලෝකයක් පතුරවාගෙන ආවේ? අම්මේ මහා බ්‍රහ්මයා කිව්වා. මහා බ්‍රහ්මයා? ඒතර මහා බ්‍රහ්මයා පුතාව හම්බෙන්න එනවද කියලා ඇහුවා. ඊස්කෝ මහා බ්‍රහ්මයා එනවා. ඉතින් ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ධර්ම ගැටලු එහෙම දැනගන්න ඕන වෙච්ච වෙලාවට එනවා කිව්වා. ඒ කියන්නේ මහා අපේ පුතාව හම්බෙන්න මහා බ්‍රහ්මයා එනවා. ඒ කියන්නේ අපේ පුතා මහා බ්‍රහ්මයාටත් වඩා ලොකු එක්කෙනෙක්ද කියලා ඒවා. ඒකට කිව්වා මහා බ්‍රහ්මයාටත් ඉතින් ප්‍රශ්න ඇති වුණා මාව හම්බෙන්න එන්නේ. ඉතින් එහෙනම් අපේ පුතා මහා ලොකු එක්කෙනෙක්නේ. ඊළඟට ඒ වෙලාවේදී සාරිපුත්යන් වහන්සේ සඳහන් කළා මේ ලෝකේ ඉන්න උත්තරීතරම කෙනා තමයි මම නෙමෙයි. අප සරණ ගිය ඒ තුන් ලෝකාග්‍ර වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි කිව්වා අප සියලු දෙනාගේම උත්තරීතර ගුරුවරයා. දෙවිවරුන්ගේ බ්‍රහ්මයින්ගේ සියලු දෙනාගේම. එසා උන්වහන්සේව තමයි කිව්වා සරණ යන්න ඕන. උන්වහන්සේ තමයි කිව්වා පා ඇති පා නැති සිව්පා බොහෝ පා ඇති සත්වයෝ සංඥා ඇති සංඥා නැති සංඥා ඇති නැති
රූපී අරූපී සියලුම සත්‍යයන් අතර ශ්‍රේෂ්ඨතම අග්‍රතම කෙනා තමයි කිව්වා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි කිව්වා සරණ යන්න ඕන. අන්න එහෙම කරලා තිසරණේ පිහිටෙව්වා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ ණයෙන් නිදහස් වුණා. ඒ අම්මා වෙනුවෙන් තිබිච්ච ණයක් තිබුණා නම් ඒක නිදහස් වෙලා ගියා. එතකොට දැන් මේ කොහොමද ඒක කරගත්තේ? ධර්මයේ පිහිටවලා. එහෙමනම් දැන් මේ පින්වත් අය බලන්න කල්පනා කරලා අපි මොනවද කරන්නේ කියලා. අපේ අම්මලා තාත්තලා වෙනුවෙන් අපි මොනවද කරන්නේ? අපේ සමහර අය ධර්මයේ පිහිටවනවා තියා ධර්මයේ ගමන් කරන අම්මටයි තාත්තටයි මේ වැඩේ කරගන්න දෙන්නේ නැහැ. මේ සමාජයේ ඉන්න සමහර අය ඒ අම්මටයි තාත්තටයි නිදහසේ බණක් භාවනාවක් කරගන්න දෙන්නේ නැහැ. සිල් ගන්න දෙන්නේ නැහැ. සිල් ගන්න යන්න හදනකොටත් එදාටත් රණ්ඩුවක් දානවා. ඉතින් අර අම්මට සතුටෙන් සිල් ගන්න යන්න බෑ. තාත්තට සතුටෙන් සිල් ගන්න යන්න බෑ. පුළුවන් තරම් වැඩ ගන්න බලනවා. අන්තිම මොහොත දක්වා අම්මටයි තාත්තටයි කියලා කරගන්න වැඩ තියෙනවනම් ඒව කරගන්න තමයි සමහර දරුවෝ කල්පනා කරන්නේ. තමන්ගේ දරුවෝ ටික බලා ගැනීම. අපි කියමුකෝ වෙන වැඩ තියෙනවා නම් ඒව කර ගැනීම. මේ බැරි ගාතේ අනේ මේ අහිංසක අම්මගෙන් තාත්තගෙන් පුළුවන් තරම් වැඩ ගන්න බලාගෙන ඉන්න සමහර දරු පිරිසක් අද වර්තමාන කාලේ බිහි වෙලා තියෙනවා. ඒ බිහි කිරීම කරෙත් කවුද? ඒක කරෙත් අපේ අම්මලා තාත්තලාම තමයි. මොකද අම්මලා තාත්තලා දරුවන්ට පුංචි කාලේ ඉඳලා ಗುಣධර්ම කියලා දෙන්නේ නැති නිසා ඒ වගේ පිරිසක් අද වෙනකොට බිහි වෙලා තියෙනවා. ඊළඟට මම සඳහන් කළා අපේ බුදුරජාණන් වහන්සේ බලන්න එක පැත්තකින් තමන්ගේ පිය මහ රජතුමාට ඒ උතුම් ධර්ම දේශනා පවත්වලා නිවන් මාර්ගට යොමු කරා. රහතන් වහන්සේ නමක් බවට පත් කළා. තමන්ව මෙලොවට බිහි කරපු මෑණියෝ වෙනුවෙන් තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා ඒ අභිධර්මයේ දේශනා කළා කියන එක තමයි සඳහන් වෙන්නේ. මාස 3ක් මුළුල්ලේ අභිධර්ම දේශනා පැවැත්තුවා. ඊළඟට ඒ තමන්ගේම මෑණියෝ වගේ තමාව හදා වඩාගත්තු මෑණියෝ ඉන්නවා. එදා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ. ඒ ප්‍රජාපති ගෞතමීන් වහන්සේට අපි ගත්තොත් ශාසනය හුඟක් දීර්ඝ කාලීනව පවත්වන්න තිබිච්ච ශාසනය හරි අඩක් අඩු වුණා. ඔය භික්ෂුණීන් වහන්සේලාව පැවිදි කිරීම නැත්නම් භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම තුල. නමුත් මේ මෑණියන්ට කරන ගෞරවයක් හැටියට ඒ භික්ෂුණී ශාසනය ආරම්භ කරන්න අවස්ථාව දුන්නා. ඒක ආනන්ද මහරහතන් වහන්සේත් ආනන්ද හාමුදුරුවෝත් මහරහතන් වහන්සේ නෙවෙයි එතකොට ආනන්ද හාමුදුරුවෝ සෑහෙන්න උත්සාහ කෙරුවා මේ භික්ෂුණී ශාසනය ආරම්භ කරලා දෙන්න. ඒකට හේතුව ප්‍රජාපති ගෞතමීන් වහන්සේගේ තියෙන බලවත් ප්‍රාර්ථය නිසා. එතකොට එහෙම කරලා අන්තිමේ මේ ප්‍රජාපති ගෞතමීන් වහන්සේ පිරිනුවම් පාන්න යන අවස්ථාවේදී අපේ බුදුරජාණන් වහන්සේ එතුමියගේ ගුණ ගාථා 500කින් වර්ණනා කරා. ගාථා කීයකින්ද? 500කින්. 500කින් වර්ණනා කළා ඒ ප්‍රජාපති ගෞතමීන් වහන්සේ පිරිනුවම් පාන්න යනකොට එතුමිය පසුපස්සෙන් ජේතවනාරාමේ දොරටුව දක්වා ගමන් කළා. බුදුරජාණන් වහන්සේ නමක් කවදාවත් තවත් කෙනෙක් පිටිපස්සෙන් කිසිදා කිසි දිනක ගමන් කරලා නැහැ. මේ තමයි පළවෙනි අවස්ථාව ශාසන ඉතිහාසයේ තමන්ගේම මෑණියන් වගේ හිටපු ඒ ප්‍රජාපති ගෞතමීන් වහන්සේ වෙනුවෙන් පමණමයි උන්වහන්සේ ගමන් කරලා තියෙන්නේ. ඒතර මේවෙන් අපිට මොනවාද පෙන්වුම් කරන්නේ? මේ අම්මගේ තාත්තගේ තියෙන වටිනාකම. ဒုတိ ය කත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් තමන්ගේ අම්මටයි තාත්තටයි හරියට සලකන්නේ නැත්නම් ඒ අයට නිරේට යන්න හේතු වෙනවා කියලා. ဒုတိ ය කත සූත්‍රයේ අංගුත්තර නිකායේ. ඒතර මෙච්චර පැහැදිලිව අපට දේශනා කරලා තියෙන අතර සිගාලෝවාද සූත්‍රයේදී උන්වහන්සේ කරුණු 5කින් අම්මට තාත්තට සලකන්න ඕන හැටි පෙන්නලා දෙනවා. ඒ කියන්නේ බතෝ නේසම් බරිස්සාමි. අම්මට තාත්තට හොඳට කන්න බොන්න දෙන්න ඕන. අපේ සමහර අය අම්මටයි තාත්තටයි කන්න බොන්න ජීවත් වෙලා ඉන්න කාලේ දෙන්නේ නැහැ. මරුණාට පස්සේ සමහර ලාවට අපට දානෙට තමයි මේ අම්මට තාත්තට දෙන්න ඕන දේවල් හම්බ වෙන්නේ. හරි ලස්සනයි ලංකාවේ ඉන්න සමහර දරුවෝ වැඩ කරන හැටි. අපිට මතක් වෙන අපිට මූණ දෙන්න වෙන සිද්ධි තියෙනවා. අපි කියමු සාංගික දානයකට අපි වඩිනවා 7 දවස් 3 මාස. ඒ වැඩම කරාට පස්සේ සමහර දරුවෝ මොකද කරන්නේ? එක එක ආහාර පාන ගෙනල්ලා පිළිගන්නනවා මේ විදිහට කියනවා. අපේ තාත්තා මේවා කන්න කැමතියි කියනවා. අම්මා මේවා කන්න කැමතියි කියලා අපිට තමයි ඒවා පිළිගන්නවන්නේ. ඒසර අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්න කාලෙදී ඒගොල්ලෝ වෙන මේවා උයාගෙන තමන්ගේ
කුටුම්බයට වෙලා තමන්ගේ දරු පවුලත් එක්ක එකට හොඳට රස කර කර කනවා. අර අම්මයි තාත්තයි සම්බෝලයි